Hi guys, කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අද මම හිතුවා ඔයාලට ඕල්ට් කොයින් වල එන්ට්‍රි වගේක් කරන්න එන්ට්‍රි වගේක් දෙන්න. ඉතින් මේ තියෙන්නේ 1000 bonk USDT කියන කොයින් එක ෆියුචර්ස් වල. ඉතින් මේක ස්පොට් එකේ තියෙන්නේ bonk කියලා. ඉතින් මේ කොයින් එකේ මම ඇනලයිස් එකක් කරා. අපි මෙතන දාලා බලමු මෙතන ඉඳලා මෙතනට Fibonacci. හරිද ෆිබොනාචි දාලා බලුවාම අපිට පේනවා මාකට් එක මේ වෙලාව තියෙන්නේ ගෝල්ඩන් පොකට් ඒරියා එකේ. හරිද? ගෝල්ඩන් පොකට් ඒරියා එකේ තියෙන්නේ ඒ වගේ මෙතන හොඳ සපෝට් ලෙවල් එකක් තියෙනවා. ආයේ මෙතන ඔයාලට පේනවා ඇති පැහැදිලි බුලිෂ් ඩයිවර්ජන්ස් හැදිලා තියෙන එක දිගට. 1 2 3ක් හැදිලා තියෙන ඩයිවර්ජන්ස් එක දිගට 1 2ක් හැදිලා තියෙන ඩයිවර්ජන්ස්. ඉතින් මේක හොඳ ලොං ඔපචුනිටි එකක් කෙනෙක්ට පුළුවන් නම් ස්පොට් එකේ බයි කරන්න මේ බුල් රන් එකට. ඉතින් මෙතනින් බයි කරාම මේ ලෙවල් එකට ඩ්‍රොප් වුණොත් බැරි වෙලාවත් හරි කියන්නේ අපිට කියන අඩුම තරමේ මේ ලෙවල් එකටවත් එන්න පුළුවන්. 0.786 වලට එන්න පුළුවන්. සහ මේ ලෙවල් එකටත් එන්න පුළුවන්. එතකොට මෙතනින් බයි කරනවා නම් ස්පොට් එකේ තමයි හොඳම ඔපචුනිටි තියෙන බයි කරන්න. ස්පොට් එකේ බයි කරන්න. මේ ලෙවල් එකකින් සහ මේ ලෙවල් වලින් DCA කරන්න බලාගෙන ඔයාලා රිස්ක් කරන්න පුළුවන් ප්‍රමාණයකින් මේ කොයින්ස් බයි කරන්න. බයි කරලා මේ ඒරියල් වලින් ඔයාලට TP තියාගන්න පුළුවන්. 1000 බොම් කොයින් එක. ඉතින් මේ කොයින් එක සෑහෙන ගේන් එකක් තියෙන කොයින් එකක්. ටිකක් වොලටයිල් කොයින් එකක් ඇත්තටම. ඉතින් අඩුම ඇට්ලීස්ට් අපි හිතමු මේ ඒරියල් එකටවත් අප් වෙන්න පුළුවන් මේ කොයින් එක. ඉතින් මෙතන රීච් කරා මේ ඒරියල් එක. මේ බුල් රන් එකේදී මේ ඒරියල් එකටත් අඩුම තරමේ මේ ඒරියල් එකටත් එන්න පුළුවන්. හරි. දැන් තව කොයින් එකක් මම පෙන්නන්නම්. ඒ කොයින් එක තමයි ICP කියන කොයින් එක. හරිද? මේ ICP කියන කොයින් එක. ඉතින් අපි දැක්ක කලින් BTC drop වෙලා අපේමත් එක ඕල්ට් කොයින් සෑහෙන ඩක් වුණා මේ. දැන් මේ කොයින් ගත්තත් සෑහෙන අප් වුණා මේ ඒරියල් වල ඉඳලා. හැබැයි තාම මේ ICP කියන කොයින් එක අප් වුණේ නැහැ. ඉතින් ICP කියන්නේ හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මේ කොයින් එකේ මෙන්න මෙතන හොඳ බයින් ඒරියා එකක් මෙන්න මේ zone එක. ඉතින් මේ zone එක break down කරලා මෙතනින් channel එකක් හදලා ඒකත් break කරලා දැන් මේ retest එක දැන ගමන් තියෙන්නේ. හරිද? retest එක දැන ගමන් තියෙන්නේ. ඉතින් මෙතනත් හොඳ support zone එකක් මේ ඒරියල් එක. ඉතින් මෙතනත් කෙනෙක්ට පුළුවන් buy කරන්න ස්පොට් එකේ. මේ ඒරියල් වලින් සහ මේ ඒවලට આવොත් ලැඩ් එක කරන්න බලාගෙන. ඉතින් මේක හොඳ opportunity අතරම මෙච්චර drop වෙලා තියෙන්නේ මේ මගේ coin ඇටලිස්ට් අඩුම මේ කොයින් එකත් ඩොලර් කොහොමත් ඩොලර් 12 වගේ රීච් කරයි අනිවාර්යයෙන් මේ බුල් රන් එකේදී ලෝන් ටර්ම් කෙනෙක් ටිකක් හෝල්ඩ් කරන බලන් ඉන්නවා නම් ෂෝට් ටර්ම් හෝල්ඩ් කරත් එයාට සල්ලිකතු ප්‍රොෆිට් ගන්න පුළුවන් මෙන්න මේ ඒරියල් වලින් TP1 මේ ටාගට් තියාගත්තොත් ඔයාලට අනිවාර්යයෙන් මේ ටික රීච් වෙයි ගොඩක් දුරට ඉතින් මේවත් රිස්ක් කරන්න පුළුවන් ප්‍රමාණයකින් ඔයාලට ස්පොට් එකේ බයි කරන්න හොඳ ඔපචුනිටි එකක් මේ කොයින් එක ඉතින් මේ ටාගට් ගත්තේ මම SK සිස්ටම් වලින් Fibonacci extension tool එක පාවිච්චි කරලා ඉතින් ඔයාලට පුළුවන් ඉඳලා ඒ ටික චෙක් කරලා බලන්න. ඊළඟ කොයින් එක STX. ඉතින් මේ කොයින් එකත් තරම් හොඳ ප්‍රොජෙක්ට් එකක්. මේක ලිමිටඩ් සප්ලයි එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මේ කොයින් එකත් මේ බැලුවොත් මේ ඒරියල් එකේ ඉඳලා මෙතන ෆිබ් දාලා 0.786 වල තියෙන්නේ. හරිද? 0.786 වල තියෙන්නේ. ඉතින් මේකත් සෑහෙන ඩ්‍රොප් එකක් කරලා දැන් මෙතනත් channel එකක් හැදිලා තියෙනවා. මේක නා ෆේක් අවුට් එක කරලා තියෙන්නේ. ඉතින් මේකත් පුළුවන් ඔයාලට ස්පොට් එකේ බයි කරන්න DC කරන්න බලාගෙන. ඉතින් මේවත් හොඳ ගේන් එකකට ගන්න පුළුවන්. අපි මේකට දාලා බලමු Fibonacci extension එක. අපි හිතමු මේ රියල් එකේ ඉඳලා මේ high එක ඒ එක හරි අපි හිතමු දැන් මෙතන ඉඳලා අපේ කියලා හිතුවොත් ඒ කියන්නේ අනිවාර්යෙන් කැනල් එකක් මෙන්න මේ හයිය පොඩි ක්ලෝස් වෙන්න ඕන 4 hour කැනල් එකක්. එතකොට මේක එලිට් කර ගන්න පුළුවන් අපිට. එතකොට බැලුවොත් අපිට මෙන්න මේ ඒරියා වලින් TP තියා ගන්න පුළුවන් ඇත්තරම. මෙන්න මේ zone එකක zone එකක්. හරිද? මේ zone එකක zone එකක් තියා ගන්න පුළුවන්. ඊළඟ zone එක අපිට ආයෙ තියා ගන්න පුළුවන් මෙන්න මේ ඒරියල් එකේ. හරිද? ඉතින් ඔය විදිහට අපිට ටාගට් තියාගන්න පුළුවන් ආයෙ සපෝට් රෙසිස්ටන්ට් බලලා. ඉතින් මෙතනත් හොඳ ටේක් ප්‍රොෆිට් ටාගට් එකක් තියෙන පුළුවන්. මෙතනත් හොඳ රෙසිස්ටන්ට් ඒරියා එකක්. මෙන්න මේ ඒරියල් එකත් අපිට තියාගන්න පුළුවන් ටේක් ප්‍රොෆිට් විදිහට.
ඉතින් අපිට ওই විදිහට මේ කොයින්ස් වල බයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ කොයින් වලටත් එක්ස්ටෙන්ෂන් ටූල් එක දාලා ඔයාලා ඇනලයිස් කරන මෙතඩ් එකක් පාවිච්චි කරලා බලන්න. ගොඩක් දුරට මේ වගේ සැලකිය යුතු ගේන් එකක් ගන්න පුළුවන්. අඩුම තරමින් 100ක ගේන් එකක්වත් ගන්න පුළුවන්. කියන්නේ දාපු ගාන වගේ ඒ ගාන හා සමාන ගුණයක් එනවා ප්‍රොෆිට් එක. ස්පොට් එකේ බයි කරන්න අඩු රිස්ක් එකකින්. හරි, ඉතින් ওই ටික තමයි මට කියන්න ඕනේ මේ ටික. ඉතින් මම ඉස්සරහට තවත් වීඩියෝ එකක් ගේන්නම් ඕල්ට් කොයින් ගැන හොඳ එන්ට්‍රි බලලා. ඉතින් මේ මම පර්සනලි අතරම බයි කරන කොයින්ස්. හරි, අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.